කටයුතු කරන්න. පින්නතුනේ අපේ බෞද්ධයෝ හැටියට අපේ මූලික අරමුණ පරමාර්ථය තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ තථාගත ධර්මයේ හරය නිවන් දකින්න එක. නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. මේ කාරණේදී කවුරුත් දන්නවා. ආයේ මේ පින්නතුන්ට අමුතුවෙන් කියන්න මෙතන ඉන්න කවුරුවත් දැන් මේ දන්න කියන කාලෙක එහෙම කවද්ද නිවන් දකින්න ඕන කියලා හිතුනේ. එහෙනම් මෑතක જાතිවත් එහෙම එකක් හිතලා දිනවා. පින්නතුනි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. අපේ අරමුණ වෙන්න ඕනේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මේ කරන හැම පින්කමකම කෙලවර සංසාරේ දුක් දිනලා නිවනේ සාක්ෂාත් කරගන්න ගමනට මුල පුරන්න තමයි ඇත්තටම මිනිස්සු වෙලා උපදින්නේ. දැන් මේ පින්නතුන් හිතන්නේ අපි ඇත්තටම මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ ඇයි? මොනවා වගේ කරගන්නද? මේ අතපය හොඳට වැඩ කරන්නේ ඇයි? හොඳට කණ්ඩ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේදී මනුෂ්‍යාත් භාවයක් ලබන්නෙම පින්නතුනේ. අය මෙව මේ බල්ලොන්ට බලලොන්ට කිව්වට තේරෙනවද? මනුෂ්‍යාත් භාවයක් ලබන්නේ පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකද්ද? මනුෂ්‍යාත් භාවයක් ලබන එක. අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත් භාවය. ලැබපු ආත්ම භාවය නේද කියන්නේ? පුඤ්ඤං තේ පුරිසෝ කෛරාතේ සම්පුණ තම්මි චන්දං කෛරාද සුඛෝ පුඤ්ඤස්ස උච්චය. කරපු පින් මතක් කර කර ඉන්න පුළුවන් මොන ආත්මෙද? අපි ඔය කියපු 3-4න් එකක්වත් කරනවද? වෙනදුනේ මේ අවස්ථාව මේ ලාභය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා පින්නතුනේ. ඔය මිනිස් වෙලා නම් උපදින එකක් නැති වෙයි බොහෝ දුරට. හේතුව පින්නතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එකම අතිශය දුර්ලභ කාරණාවක්.